ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර රන් මහා සටන ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 76 වෙනි වරටයි. මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 75 අතුරින් වේල්ස් කුමර විද්‍යාලයේ අවස්ථා 6කදී මහා ක්‍රිකට් තරගයේ ජයගෙන ඇති අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මහා ක්‍රිකට් තරගයේ අවස්ථා 4කදී ජයගෙන තිබෙනවා. මගේ නම සුවාස් ප්‍රනෑන්ඩෝ. මෙවර වේල්ස් කුමර විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරන ලැබී තියෙන මට අපේ කණ්ඩායමේ හොඳ සංයුතියක් තියෙනවා. පිටිකරුවන් අතරින් උපනායකයා ඔෂාන් ද සිල්වා ලකුණු 550 සීමාව ඉක්මවලා තිබෙනවා. ඊට අමතරව පන්දු යැවීමෙන් නෙතුල් 90 කඩලු 31ක් ලබා සිටිනවා. ටූර්නමන්ට් එකේ මැචස් 8න් අපි අවුට්රයිට්ස් 3ක් ෆස්ට් ඉනිංස් දෙකක් තියෙනවා. එක අවුට්රයිට් එක ට්‍රැඩිෂනල් මැච් එක. ටූර්නමන්ට් එකේ අපේ ගෲප් එක අපි টොප් ඉන්නේ. මේ වසරේ අපේ පුහුණු කාණ මණ්ඩලයේ හොඳ සපෝට් එකක් අපිට තියෙනවා. ඒ වගේම අපේ බාර ආචාර්යතුමා කෝසල සඳරුවන්ස එතුමාගෙන් ලොකු සපෝට් එකක් අපිට ලැබෙනවා. ඒ වගේම ප්‍රින්සිපල් සර් අපේ OB එක ගොඩක් මතක් කරන්න ඕනේ. මොකද ලොකු සපෝට් එකක් දෙනවා අපිට. 76 වෙනි රන් මහ සටනේ සෙබස්තියන් කණ්ඩායමට හොඳ අභියෝගයක් දීලා මෙවර කුසලානේ අපේ පාසලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ නම ආදිශ් අල්මේදා. මෙවර ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු පෙළ නායකත්වය දරන්නේ මම. අපි මෙවර තරඟාවලියේදී තරඟ 6ක් ක්‍රීඩා කරලා එක අවුට්රයිට් වින් එකක් සහ ෆස්ට් ඉනිංස් 3ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම පිටිකරණයේදී වැඩිම ලකුණුලාභියා විදිහට මම ලකුණු 600ක් රැස් කරලා තියෙනවා. ඒ වගේම කොෂේන්ද්‍ර සහ කවිෂ ලකුණු 300 බැගින් ලබාගෙන තියෙනවා. පන්දු යැවීමේදී මලින්ත සිල්ලා කඩලු 45ක් දවාගෙන ඉන්නවා. ඒ වගේම කොෂේන්ද්‍ර සහ මම කඩලු 25 බැගින් දවාගෙන තියෙනවා. මෙවර අපිට හොඳ සමබර කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම අපිට හොඳ පුහුණුකරුවන් මණ්ඩලයක් සිටිනවා. අපි හොඳ පුහුණුවීම් ටිකක් කරගෙන යනවා බිග් මැච් එක වෙනුවෙන්. අපි 76 වන මොරටු මහ රන් සටනේදී වේල්ස් කුමර විද්‍යාලයට හොඳ අභියෝගයක් දීලා තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම ශාන්ත සිල්වා වේල්ස් කුමර විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා. මෙවර තරඟාවලියේදී මම අර්ධශතක 4ක් රැස් කර තිබෙනවා. අර්ධශතක 2ක් වෙස්ලි විද්‍යාලයේ රිවත්, එක අර්ධශතකයක් සෙන්ට් තෝමස් කොලෙජ් එකකට, තව අර්ධශතකයක් ලුම්බිනි කොලෙජ් එකට ලබාගෙන තියෙනවා. මට අමතරව තව මම හොඳින් බැටිං යුනිට් එකක් ඉන්නවා අපේ ටීම් එකේ. පසන් මේ පාර ලකුණු 400 රැස් කරලා තිනවා. ගවේෂ ලකුණු 300 පැත්තේ රැස් කරලා තියෙනවා. ඔහු එක ශතකයක් සමගින් ඉන්නවා. මට හොඳ තව ක්‍රීඩකයෙක් ඉන්නවා සුවාස් ප්‍රනෑන්ඩෝ. ඔහුත් ලකුණු 300 සීමාව පසු කර තිබෙනවා. 76 වෙනි රන් මහ සටනේදී ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ එරෙහිව හොඳ සටනක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මගේ නම ආදිශ් අල්මේදා. මම තමයි ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් වැඩිම ලකුණුලාභියා. අපි මෙතන තරඟ 8කදී මම ලකුණු 580ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ලබාගෙන තියෙනවා. ශතක 2 ලබා ගත්තේ ගුරුකුල විද්‍යාලයට එරෙහිව ලකුණු 143ක්. ඒ වගේම සාන්ති ජොබ්ස් විද්‍යාලයට එරෙහිව ලකුණු 105ක් ලබා ගත්තා. ඒ වගේම පිටිකරණ බලයේදී මට අමතරව කොෂේන්ද්‍ර සහ කවිෂ ලකුණු අතර සිටිනවා. මෙවර 76 වෙනි මොරටු මහ රන් සටනේදී වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව හොඳ සටනක් දෙන්න අපේ පිටිකරණ බලයනිය සූදානම්ින් සිටිනවා. මම නෙතුල් 90 මෙවර වේල්ස් කුමර විද්‍යාලයේ වැඩිම කඩලුලාභියා. මෙවර තරග 8කදී මම කඩලු 30ක් රැස් කරලා මෙවර මගේ මේ විකට්ස් 5 දෙකක් තියෙනවා තරඟ දෙකකදී. වෙස්ලි විද්‍යාලය සහ මේ මහානාම විද්‍යාලය කොළඹ. මගේ පන්දු බැලෑනියේ ෂයාන් නෂේන් කුසුදු සිල්වා, මතීෂ පොන්සු, උසාන් සිල්වා සිටිනවා. මෙවර අපේ කණ්ඩායමේ හොඳ මානසික මට්ටමින් සිටිනවා. මෙවර 76 වෙනි රන් මහ සටනේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට හොඳ අභියෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම තමයි මලින්ත සිල්වා. මෙවර ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ වැඩිම කඩලුලාභියා ලෙස මැච් 7යි කඩලු 45ක් දැන්ට දවාගෙන තියෙනවා. මට අමතරව මට සපෝට් එකක් විදිහට බෝලිං ඇටැක් එකේ කොෂේන්ද්‍ර සෙනාස් අදීශ මල්ලි ඉන්නවා. 76 රන් මහ සටනේ වේල්ස් කුමර විද්‍යාලයට ලොකු අභියෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. I'm Pemlal Fernando. Big matches වල ගොඩක් draws තමයි තිබ්බේ. දෙකයි win එකක් තිබ්බේ St. Sebastians. St. Sebastians Prince of Wales අපි traditional rivals ලා වුණාට අපි ගොඩක් යාළුයි. ඒක දිගටම ඒ යාළුකම පවත්වාගෙන යනවා. මේ අවුරුද්ද මං හිතුවා මගේ කොලෙජ් එක කෝච් කරන්න කියලා. ඉතින් ටෙක්නික්ස්, එතකොට ගේම් එකට ඕන කරන බැටිං, බෝලිං, ඩ්‍රිල්ස්, ෆීල්ඩිං මේවා තමයි අපි කරේ. මම හිතන්නේ මේ සයිඩ් එකේ ඉන්නවා 9 දෙනෙක් කලස්මන්ලා, කියන්නේ සීනියර් ප්ලේයර්ස්ලා. මේ සීරීස් එකේ අපි මේ ටූර්නමන්ට් එකේ ට්‍රැඩිෂනල් මැචස් 3ක් ගැහුවා. ටූර්නමන්ට් මැචස් 5ක් ගැහුවා. අවුට්රයිට්ස් 3යි, ෆස්ට් ඉනිංස් වින්ස් 2යි. දැනට ඇවරේජර්ස් 90 ගෲප් එකේ টොප් එකේ ඉන්නේ. ඉතින් මම ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොරටුවේ ක්‍රිකට් හද ගැස්මේ තියෙන්නේ
හැමෝම ක්‍රිකට් වලට උනන්දුයි. මුළු ලංකාවේ මං කියන්නේ මුළු ලංකාවම එහෙම නැහැ කියලා. නමුත් මොරටු ගොඩක් වැඩි. ඉතින් අපි ඒ ස්පෙක්ටේටර්ස්ලට හොඳ ගේම් එකක් දෙන්න හොඳ තරගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මගේ නම් පසන් වනසිංහ මම සෙබස්තියන් විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවෙකුට කටයුතු කරන්නේ. ඉවර තරගාවලියේ අප තරඟ 6කට සහභාගී වෙලා තරඟ 3ක් පූර්ණ තරගයක් සහිතව තරඟ 2ක් ෆස්ට් ටීම් ජයග්‍රහණත් තරඟ 2ක් ෆස්ට් ටීම් පරාජයටපත් වුණා. ඒ වගේම මෙවර තරගාවලියේ අපි හොඳ තත්ත්වයක දැනට ඉන්න තව මැච් දෙකක් ඉතුරු වෙලා තියෙද්දි අපි තාම අපේ ටේබල් එකේ දෙවෙනියට ඉන්නේ. අපිට හොඳ සම්බර කණ්ඩායමක් ඉන්නවා. අපේ නායකත්වයේ දරන්නේ ආදේශ් අල්මේදා. එයා ලකුණු අතර ඉන්නවා 100 දෙකක් ගහලා. හොඳ පිතිකරු අංශයෙන් පන්දියාන අංශයෙන් හොඳ තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මලින්ත ගිය වසරේ කඩු 100ක් ලබා ගත්තා. අවුරුදු 19න් පහළ එයා වරම් ලබා නියෝජනය කරා ලංකාවට. එයා හොඳ පන්දියාවන්නෙක්. ඒ වගේම අපේ ඉන්න සම්බර කණ්ඩායමක් ගිය වසරේ ගහපු අයගෙන් 7 දෙනෙක් අපිට මේ 8 දෙනෙක් මේ අවුරුද්දේ අපිට ඉන්නවා. අපි හිතනවා අපිට මේවර සෙන්ට් සෙබස්තියන් විශ්වවිද්‍යාල තරගාවලිය හොඳ තරගයක් දීලා අපිට බලාපොරොත්තු වෙන ඉලක්කය කරා යන්න. 76 වෙනි මොරටු රන් මහා සටන ක්‍රිකට් තරගය මාර්තු 7, 8 සහ 9 වෙනිදා මොරටුවද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.